අයිබෝන් දේශපාලන බලය ගැන ටිකක් හිතද්දී මට හිතෙනවා පෞද්ගලිකව මේ දේශපාලන බලය කොච්චර අවිනිශ්චිතද කියලා. ඇයි එහෙම හිතෙන්නේ? ඔබටත් සමහර විට එහෙම හිතෙනවා ඇති. මොකද අද දේශපාලන බලය තියෙන පුද්ගලයාට ඒ බලය හෙට නැති වෙන්න පුළුවන්. අද දේශපාලන බලය නැති පුද්ගලයාට හෙට දේශපාලන බලය ලැබෙන්න පුළුවන්. ඉතින් මේක බලනකොට මේ විදියට බලනකොට කොච්චර අවිනිශ්චිතද මේ දේශපාලන බලය. දේශපාලන බලය තියෙනකොට ඒකට කරන්න ඕන මොකක්ද? රට වෙනුවෙන් Tamanට කළ හැකි උපරිමය කරන එක. ඒ කියන්නේ දේශපාලන බලපෙරළිය මේ අපේ රටේ මේ වතාවේ ඇති වුණු දේශපාලන බලපෙරළිය දිහා බලනකොට අන්න ඒ අවිනිශ්චිත බව කැපී පෙනෙනවා. මොකද 3.3 ගණන් වල හිටපු පිරිසක් එක්වරම ඉහළට එනවා 60 ගණන් වලට. 60 ගණන් වල හිටපු පිරිසක් එක්වරම 2.5ට වැඩිනවා. ඉතින් ඔය එක බලනකොට කොච්චර අවිනිශ්චිතද කියලා හිතා ගන්නට පුළුවන්. හරි. එහෙනම් ඇයි මම මේ දේශපාලන බලය පිළිබඳව එක්වරම කතා කරන්නේ? දේශපාලන බලය පිළිබඳව කතා කරන්න හිතුවේ ඔබ දන්නවා අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ නොමැකෙන නාමයක් තියෙනවා, දැවැන්ත චරිතයක් ඉන්නවා. ඒ තමයි හිටපු ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ කියන චරිතය. මෙන්න මේ දේශපාලඥයා පිළිබඳව කල්පනා කරලා බලද්දී දේශපාලන බලය තියෙද්දී හිටියේ කොහොමද? ඒ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ වටා හිටපු පිරිස, මැතිවරු, මන්ත්‍රීවරු, නියෝජිතයෝ කොච්චර බලයක් එක්ක මොන වගේ ජීවිත ගත කළාද කියන දේ පිළිබඳව පැහැදිලි ඇති ඔබට. එහෙනම් අද වෙද්දී මේ දේශපාලඥයා වැඩිලා තියෙන තැන සහ ඒ අනුගාමිකයින්, නියෝජිතයින්, හිටපු මන්ත්‍රීවරු, ඇමතිවරු, ඔහුගේ සහකරුවෝ වැඩිලා තියෙන තැන බැලුවම ඔබට හිතන්නට පුළුවන් එහි පරස්පරතාවය කොච්චරද කියලා. හරි. එහෙනම් මෙන්න මේ මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතයට බොහෝ පිරිසක් ආදරය කරනවා. හැබැයි මේ වතාවේ මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතයට ඒ ආදරය යම් තාක් දුරට හිතේ රඳවාගෙන හැබැයි වෙන පිරිසකට බලය ලබා දුන්නා රට හරියට කරන්න කියලා. අපි බලමු ඉතින් හරියට කරනවද කියලා නේද? කොහොම වුණත් මේ මහින්ද රාජපක්ෂ පිළිබඳව එක්වරම කතා කරන්නට ගත්තේ ඔන්න එක්වරම දැන් මේ වර්තමානයේ බලයේ ඉන්න පිරිස පැවසුවා කලින් හිටියේ හොරු, දූෂකයෝ, වංචාකාරයෝ, මනුෂ්‍ය ඝාතකයෝ. ඉතින් ඒක නිසා ඔවුන්ට අනිවාර්යෙන්ම මෝන් බලය ලබාගත්තු ගමන් දඬුවම් දෙනවා කියලා. ඒ දඬුවම් දීම දැන් ආරම්භ කරලා තිබෙනවා. මේ දඬුවම් දීම ආරම්භ කිරීමත් සමගම ඒ පාර්ශවයෙන් හිටපු පාර්ශව වලින් චෝදනාවක් එල්ල වෙනවා මේ වර්තමාන පාර්ශවයට, ආණ්ඩු පක්ෂයට දේශපාලන පරිගැනීම් සිද්ධ කරනවා කියලා. හරි. මෙන්න මේ දේවල් සිද්ධ වෙන අතරේ ඔන්න ටිකක් ආందోලනාත්මක සිදුවීමක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ? මහින්ද රාජපක්ෂට අත තියන්න එපා. විදේශ රටකින් ආණ්ඩුවට බලපෑම. ඔන්න ඔය නිවුස් එක එනවා. මොකක්ද වෙන්නේ? විදේශ රටකින් නැත්තම් මේ විදේශ රට පිළිබඳව කතා කරද්දී මේ ආසියාතික රටක් කියලා තමයි වාර්තා වෙන්නේ. ආසියාතික රටකින් තර්ජනයක් එනවා නැත්තම් බලපෑමක් සිද්ධ වෙනවා මේ වර්තමාන ආණ්ඩුවට මහින්ද රාජපක්ෂට අත තියන්න හදන්න එපා කියලා. හරි. දැන් එතකොට වර්තමාන ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් දැක්වෙනවා. අපි දේශපාලන පරිගැනීම් සිද්ධ කරන්නේ නැහැ. අපි නීතිය ක්‍රියාත්මක කරන්නට උදව් කරනවා. මේ රටේ පවතින නීතිය ක්‍රියාත්මක කරන්නට උදව් කරනවා කියලා තමයි වර්තමාන මේ පාලකයින්ගෙන් විපක්ෂයට මේ විපක්ෂයේ චෝදනා එල්ල කරන පිරිසට ඔවුන් පවසන්නේ. දේශපාලන බලපෑම් නැහැ. මේ දේශපාලන පරිගැනීම් නැහැ. නීතියට අපි අත තියන්නේ නැහැ. නීතිය ස්වාධීන කරලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නට අපි උදව් කරනවා කියලා තමයි වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පවසන්නේ. හරි. කොහොම වුණත් දැන් මේ තර්ජනය ඇවිල්ලා තියෙනවා.
මං කියවා රාජපක්ෂලාට ඉතින් ආදරය කරන පිරිසක් තවමත් ඉන්නවා. මොකද ඔහු මේ රට තුල රංග දක්වපු මේ රට තුල මේ රට වෙනුවෙන් ඔහු කරපු සේවයක් තියෙනවානේ. අන්න ඒ සේවයක් එක්ක තමයි ඒ ආදරය තවමත් තියෙන්නේ. කොහොම වුණත් දැන් වර්තමාන ආණ්ඩුවට සියලුම දෙනා එකතු වෙලා කරන්න ඕන දේ තමයි උදව් කරන එක රට ඉස්සරහට ගෙනියන්න. මේ වගේ බලපෑම් කිරීම නම් එච්චර සුබදායක නැහැ කිසිම පාර්ශවයකට. රාජපක්ෂලා බයද කියලා ඔන්න පිරිසක් ප්‍රශ්න කරනවා. තව පිරිසක් කියනවා රාජපක්ෂලා කොහොමද බය වෙන්නේ? කොටියට බය නොවුණු රාජපක්ෂලා වෙන කාට බය වෙන්නද කියලා. කොටියට බය නොවුණු රාජපක්ෂලා වෙන කාට බය වෙන්නද කියලා තව පිරිසක් ඔන්න කියනවා. ඉතින් ওই විදිහට විවිධ මතිමතාන්තර මේ සමාජය තුලින් මතුවෙනවා. ඒ කාලවකවානුක තමයි අන්න අර විදිහට බලපෑම් සිද්ධ වෙන්නේ වර්තමාන ආණ්ඩුවට. මොකද ඔබ දන්නවා දැන් අද දිනේදී අත්අඩංගුවට ගන්නවා රාජපක්ෂ පවුලේ තවත් කෙනෙක්. ඔහු ගැන සඳහන් කරද්දී ශිරන්ති මැතිණියගේ නැත්නම් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳගේ අයියා අත්අඩංගුවට ගන්නවා. අයියා හෝ මල්ලි අත්අඩංගුවට ගන්නවා. නිශ්ශංක වික්‍රමසිංහ. ඒ කියන්නේ ගුවන් සමාගමේ යාලංකා අපේ ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයෙක් විදිහට තමයි ඔහු හඳුනාගන්නේ. හරි. ඔහු අත්අඩංගුවට ගන්නවා. මම හිතන්නේ ගුවන් යානා ලබා ගැනීමේදී සිදු වුණු යම් මුදල් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් වෙන්න ඕන ඔහු අත්අඩංගුවට ගන්නේ. කොහොමද දැන් අත්අඩංගුවට ගන්න ප්‍රශ්න කරනවා. ඉතින් මේ දේවල් සිද්ධ වෙද්දී ආණ්ඩුවට විවිධ පාර්ශ්ව වලින් බලපෑම් වෙන එකත් සාමාන්‍ය දෙයක් කියලා හිතෙන්නේ නේද? සාමාන්‍ය වෙන්න බෑ ඒක ඉතින්. ඔය විදිහට යද්දී. කොහොම වුණත් ක්‍රිස් ගර්දෙනුව මැණික් මල්ල සිරිලිය ගිනුම ඔය හාන් සතු ඉඩම් ඔය ආදි වශයෙන් රජයේ සතු ඉඩම් ඔය වගේ සම්බන්ධ නඩු කීපයක් දැන් රාජපක්ෂවරුන්ට ගොනු වෙමින් තිබෙනවා. ගොනු වෙලා තිබෙන්නේ මේ නඩු වලට නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව තමයි වර්තමාන පාලකයන් පවසන්නේ. හරි. කොමනත් වැරද්දක් කළොත් දූෂණයක් වංචාවක් සිද්ධ කළොත් ඒකට නම් ඉතින් දඬුවම් විඳින්නට සිද්ධ වෙනවා. ඒක විය යුතු දෙයක් නේ. රටක් හැටියට ඉස්සරහට යන්න නම් නීතිය නවන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් ඒ දේ සිද්ධ වෙන බවට තමයි දැන්ට තොරතුරු වාර්තා වෙන්නේ අපිට පෙනී යන්නේ. ඉතින් ඒ දේවල් සිද්ධ වෙනකොට ඒ හිටපු පාර්ශව වලට අගතියක් වෙනවා කියලා විවිධ බලපෑම් රජයට කරන එක නම් සාධාරණ නැහැ කිසිසේත්ම. ඒවට මුහුණ දීලා Taman නිර්දෝෂී නම් මේ නිර්දෝෂීභාවය ඔප්පු කරන එක තමයි කරන්න තියෙන එකම දේ. කොහොමුණත් රජය නොසැලී ඉදිරියට මේ දූෂකයන්ට, වංචාකාරයන්ට, මනුෂ්‍ය ඝාතකයන්ට දඬුවම් දෙන බව තමයි දිගින් දිගටම ප්‍රකාශ වෙන්නේ. රට වෙනුවෙන් දෙයක් කරනවා නම් ඒ දේ දේශප්‍රේමීත්වයත් එක්ක කරන දෙයක් විදිහට තමයි අපි දකින්නේ. හැබැයි රට වෙනුවෙන් දෙයක් කරනවා. අපි බලමු ඉස්සරහට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. තව හොඳ දේවල් හොඳ ප්‍රවෘත්ති ඉස්සරහට මැවි. ටොපික් දිනේශ් සරහා තවත් වැඩසටහනකින් හමු වෙමු. ඔබට ජය. subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.